මහලිගම එතනින් හයිවේ එකට දාන්න තමයි අපි දැන් මේ බලාගෙන ඉන්නේ. අද අපි යන්නේ අම්පාරට. එකතු වෙන්න අපිත් එක්ක ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙතන වහින්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අපි දැන් සමුගන්න සූදානම් වෙන්නේ උම්මානේ. මෙතනින් අපි දැන් මේ ඉන්නේ අම්පාර යන චාරිකාවේ. දවස් 4ක් යන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ පළමුවෙන් නවාතැන විදියට තමයි පළවෙනි නිර්මුම් ස්ථානයේ විදියට තමයි උම්මානට ආවේ. උම්මානෙන් දැන් පිටත් වෙනවා. අපේ ඊළඟ නැවතුම් ස්ථානය වෙන්නේ මුල්කිරිගල රජමහා විහාරය. අතරම අපි දුර චාරිකාවක් යන්නේ අම්පාරට. ඉතින් අම්පාරේ යන ගමන් මේ මගදී තව අතරමඟ තැන් දෙකකට යන්න ප්‍රධාන හේතුවක් වුණේ ගමන් විඩාව තමයි. හයිවේ එකේ කිලෝමීටර් 160ක් විතර වගේ යන්න ඕනේ මත්තරට එක දිගට යනවනම්. ඉතින් එහෙම යන්න අකමැති හින්දා තමයි අපි තෝරගත්තේ උම්මානයට සහ එතනම අපි ගිහින් නැති තව තැනක් තියෙනවා මම ගිහිල්ලා නැති තැනක්, මුල්කිරිගල රජමහා විහාරය. ඉතින් දැන් අපි මේ එන ගමන් ඉන්නේ උම්මානයේ ඉඳන් මුල්කිරිගල රජමහා විහාරයට. උම්මානේ ළඟ ඉඳන් එනකොට කිලෝමීටර් 23ක් විතර වගේ තියෙනවා මේ රජමහා විහාරයට, මුල්කිරිගල රජමහා විහාරයට ඇවිල්ලා මෙන්න මෙතනින් තමයි හැරෙන්නේ. මේ අපි ආවේ හක්මන තංගල්ල පාරේ. ඒක ඇවිල්ලා මෙතනින් හැරිලා තව මීටර් 600ක් විතර වගේ යන්න තියෙනවා. ගිහිල්ලා බලමු පන්සලට. මේ ගැන මේ ලොකු විස්තරයක් තියෙනවා. මේක ඇත්තටම ගොඩක් අයට මග ඇරිච්ච පන්සලක් වුණාට මේ සෑහෙන වටිනාකමක් තියෙන පන්සලක් මේක. සෑහෙන ඓතිහාසික වටිනාකමක් තියෙන පන්සලක්. මේ මුල්කිරිගල විහාර සංකීර්ණයේ පිහිටා තියෙන මේ පුංචි කඳු ගැටේ ගල්ලෙන් 25ක් තියෙනවා. ඒ ගල්ලෙන් 25න් මලු 5ක තියෙන ගල්ලෙන් 7ක් විහාර මන්දිර බවට මේ වෙනකොට පත් කරලා තියෙනවා. මේ වෙනකොට නෙමෙයි, අත්‍තරම ඉතිහාසයෙන් නම් පත් වෙලා තියෙනවා. මේ විහාරයේ ආරම්භය කාවන්තිස්ස රජු සමයේදී ඉදි වුණයි කියලා තමයි සඳහන් වෙන්නේ. රජුගේ සමුද්‍රගිරි විහාරයේ විදියට තමයි තියෙන විහාරය තමයි මේ මුල්කිරිගල විහාරය කියලා තමයි සැක පහල කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි සියවසේ ජෙට්ටතිස්ස රජු විසින් ආරම්භ කරපු එකලු මේ දැන් දක්වා තියෙන පන්සල තියෙන්නේ. ධාතුසේන රජුරෝ, අලගම්බ රජුරෝ, කීර්ති ශ්‍රී රාජසිංහ වගේ රජුරෝ කාලෙත් මේක සංවර්ධනය කරලා තියෙනවා. මේ අපිට පේන්නේ මේ පහත මළුවේ ඉඳන් මැද මළුව උඩ මළුවට යන පියගැට පෙළ. මේකෙන් උඩට ගියාම අපිට හම්බ වෙනවා මේ මැද මළුව. අතරම තවත් දෙයක් තමයි මේ විහාරයේ 18 වෙනි සතවර්ෂ වෙනකොටත් වල් බිහි වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඉතින් පෘතුගීසීන් ලන්දේසීන්ගේ අනුග්‍රහය අරගෙන තමයි මේ විහාරය හොයාගෙන
නැවත ප්‍රතිසංස්කරණය කරලා අරගෙන තියෙන්නේ. 1972 දී සීගිරියේ මේ බිදිසිතුවම් විනාශ වෙච්ච වෙලේ ඒක ප්‍රතිසංස්කරණය කරන්න ආපු ඉතාලි ජාතික ලූසියානෝ මරන්සි එයත් ඇවිල්ලා මේ මුල්කිරිගල මේ චිත්‍රත් සංරක්ෂණය කරන්න සෑහෙන දායකත්වයක් දැක්වලු. මේ රජමහා නාල විහාරය 1808 දී වගේ තමයි ඉදි කරලා තියෙන්නේ. උඩරට පිළිම සම්ප්‍රදායෙන් තමයි මේක ඇතුලේ තියෙන ලස්සන චිත්‍ර ඒ ටික මේ කරලා තියෙනවා කියලා කියන්නේ. මේක ඇත්තටම මේ කතාරම් කොටලා තියෙනවා. මෙතන මෙන්න මෙතන සෙල්ලිපියක් තියෙනවා මේ කතාරමේ. ඒක ගොඩක් පැරණි සෙල්ලිපියක් විදිහට තමයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් අපි දැන් මේ සූදානම් වුණේ ඇතුළට යන්න. මේ ලෙනක් ඇතුළේ තියෙන චිත්‍ර බලන්න කොච්චර ලස්සනද කියලා. මේ ඔක්කොම චිත්‍ර නුවර යුගයට අයිති වෙන ඒවා. ඒ වගේම මෙතන මේ චෛත්‍යයේ තියෙන්නේ මෙන්න මේවා මේ තියෙන රූප මේක දඹදෙණි යුගයට අයත් කියලා තමයි හඳුනගෙන තියෙන්නේ. ඉතින් ඒ චිත්‍ර වලින් දඹදෙණි යුගයට අයත් චිත්‍රයක් විදියට මේක තමයි මතු කරගෙන තියෙන. අනිත් චිත්‍ර ඔක්කොම නුවර යුගය සහ ඉංග්‍රීසි කාලයට ආభాෂයත් හම්බුණා කියලා තියෙනවා සමහර චිත්‍රවලට. ඒ වගේම මෙතන බුදුරජාණන් වහන්සේගේ පොත්පිළ මේ තියෙන්නේ. ඒ වගේම මේ දකුණු පස බිත්තියේ සමන් කතරගම විෂ්ණු හා විභීෂණ දෙවිවරුන්ගේ රූප තියෙන මේ සහ ඔය සිවිලි තියෙන ලස්සන මල්වැල් දර්ශන ඒ වලින් ගොඩාක් අලංකාර වෙලා තියෙනවා මේ මුළු ලෙන් පද්ධතියම. මේ දැනට පේන චිත්‍ර 18 වන සියවසේ 19 වන සියවසේ මැද භාගයේ පමණ සිතුවම් කරපුවා තමයි ඔයගොල්ලන්ට මේ පේන්නේ. මුල්කිරිගල මේ මෙතන සම්ප්‍රදායන් කීපයක් තිබිලා තියෙනවා. චිත්‍ර සම්ප්‍රදායන් දීප්තිමත් වර්ණ වලින් තමයි ඔක්කොම ඇඳලා තියෙන්නේ. මහනුවර සම්ප්‍රදායට තමයි ගොඩක් දුරට අයත්. හැබැයි මහනුවර සම්ප්‍රදාය ඉක්මවා ගිය විශේෂ ලක්ෂණක් තියෙනවා මේ සමහරක් ඒවා. මිනිස් රූපවල ඉරියව් ආරි තාත්විකව හා සෞන්දර්යාත්මකව අගේ ඉස්මතු වෙන විදිහට ලස්සනට නිරූපණය කරලා තියෙනවා. දැන් මේ චිත්‍රවල වර්ණ රටාත් උඩරට සම්ප්‍රදායෙන් පොඩ්ඩක් එළියට ගිය
වර්ණ රටා තමයි පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්නේ. පහළ තිබ්බ ලෙන් විහාර ටික අපි බලලා ඉවරයි. දැන් ඉහළ තියෙන ටිකට යන්න තමයි අපි හදන්නේ. බලමු පුළුවන් වේවි කියලා. ගොඩාක් උඩට නගින්න තියෙනවා. පුළුවන් තරමක් නගිනවා. පෙරෙන්නත් ආයි බහිනවා. බලමු. ඉතින් ලස්සන තැනක් අපි උඩ මළුවටම යනකම් යන්න හම්බුන්නේ නැහැ. අම්මා නම් ටිකක් උඩට යනකම් ගියා. මට යන්න පුළුවන් වුණේ මැද මළුව වගේ වෙනකම් විතරයි. ඉතින් එතනින් දැන් අපේ ගමන මෙතනින් අද දවසට අවසන් කරන්න කියලා හැදුවේ. ඔයගොල්ලොත් එන්න මුල්කිරිගල රජ මහා විහාරය බලලා නැත්නම් බලන්න එන්න. හයිවේ එකේ එක දිගට ගමනක් යනකොට දෙන අර ගමන් විඩාව එහෙම නිවා ගන්න හොඳ අදහසක් ඇත්තටම මගින් නවත්තලා තව තැනකට යන එක. ඉතින් මුහුදු මට්ටමේ ඉඳන් අඩි 670ක් උසයි මේ ගල් පර්වතය. හරිම නිස්කලංකයි. හරිම සතියේ දවසක මම ආපු හින්දා සෙනග හිටියෙත් නෑ. ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. හරිම නිස්කලංකයි. සද්ද බද්ද මුකුත් නැහැ. ඉතින් ඔන්න ඔහම තමයි අද දවසේ අපේ දෙවනි අම්පාර සංචාරයේ දෙවනි නැවතුම සටහන් වෙන්නේ. ඉතින් අපි දැන් මෙතනින් පිටත් වෙනවා. තව කිලෝමීටර් තව පැය දෙකක ගමනක් අපිට මෙතන ඉඳන් තියෙනවා ඊළඟ අපේ නැවතුමට. ඊගාව නැවතුමේදී හමු වෙනකන් අපි සමු ගන්නවා. රැඳිලා ඉන්න දිගටම මේ blissful rider